ඊළඟට කෙලෙස් සහිත පින් පැත්තට නැඹුරු අංශය කියලා එකක් තියෙනවා. ඒ තමයි ගිහියන්න තියෙන එක. කෙලෙස් සහිත පින් පැත්තට නැඹුරු. පින් පැත්තට නැඹුරු අංශය. මේ පින් පැත්තට නැඹුරු කියලා කියන්නේ යහපත් චර්යාවට නැඹුරුයි කියන එක. හරිද? එහෙම නැතුව අර එළව පොල් පෙන්නන මේවා එක නෙවෙයි මෙතන මේ වචන විග්‍රහ කරගන්න ඕනේ හරියට. සාසවා පුඤ්ඤභාගිය උපදි වේපක්කා කියලා කියනවා. ආර්ය වූ කෙලෙස් නැති ලෝකෝත්තර නිවනට හේතු වෙන එක තමයි අනිත් එක. අරියා අනාසවා ලෝකුත්තර මග්ගග්ගා කියලා. දැන් මේකේ පළවෙනි එක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ සම්මාදිට්ඨිය විස්තර කරන එක තමයි ඒ කියන්නේ දුන් දෙහි විපාක ඇත පරිත්‍යාගයේ හොඳ නරක පිළිබඳ විශ්වාසයේ මෙලොව ඇත පරලොව ඇත මව ඇත පිය ඇත කියන මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා දසවස්තුක සම්‍යා දෘෂ්ටිය පිළිගැනීම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. දැන් අපි යන මුල් මේවල කතා කරානේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් හැදෙන්නේ කොහොමද කියලා. කොතනින්ද හැදෙන්නේ? යුද්ධයේදී. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් හැදෙන්නේ කොතනින්ද? යුද්ධයේදී. දසවස්තුක සම්මා දෘෂ්ටියක් අපිට නඩත්තු කරන්න පුළුවන් කොයි සමාජයකද? සාමකාමී සමාජයකින්. ඒකට මේ අර අත්දණ්ඩ සූත්‍රය එහෙම ගලප ගන්නයි කියලා කියන්නේ ඒකයි වගේ. මේ විසඳුම දීලා තියෙන්නේ ඇලීම් ගැටීම් නැති ලෝකයකට. පවුලේ ඉඳලා පවුලේ සමාජයේ කුඩා මේකකේ මුලින්ම ප්‍රශ්න හටගන්නේ කොතනින්ද? පවුලේ. පවුලේ. රාජ්‍ය නායකයෙක් ඉබේම පුටුවට උපපාතික වෙන්නේ නැහනේ. ඔහුගේ දෘෂ්ටිවාද අරමයේ ඔක්කොම සකස් වෙන්නේ මොකෙන්ද? දැන් හිට්ලර් කියන ළමයා නේ පස්සේ වැඩි ඉති මිනිස්සෙක් බවට පත් උනේ. ඔව්. එකපාරම හිට්ලර් ওই රූපෙන්ම ප්‍රාදුර්භූත වුණේ නැහනේ. ඕනම කෙනෙක් එහෙම තමයි. එතකොට මුල්ම සමාජානුයෝජනයේ ලබන තැන කොතනද? පවුල. එතකොට පවුල ඇතුලේ ඇලීම් ගැටීම් කියන එක්ක අර්බුද ඇති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? පවුල් ගොඩනාවක් තුළ සමාජ හැදෙන්නේ. පවුල අර්බුදයට යනවා කියන්නේ ස්වභාවයෙන්ම ගැමුණු මහත්මයා සමාජය අර්බුදයට යනවා. සමාජය අර්බුදයට යනවා කියන්නේ ස්වභාවයෙන්ම මෙතනින් එහාට රටවල් අර්බුදයට යනවා. ඒක තමයි සමහර සමාජ ක්‍රියාකාරකම් පවුල ඇතුලේ තිබ්බ අර්බුදවල පිළිඹුවක්. ඔව්. පිළිඹුවක් තමයි කියන්නේ. තමන්ට ඒ කියන්නේ කියවා ගන්න සහ දැන නැගෙන දේත් එක්ක ගොඩනැගෙන මනසක් එක්ක මිනිස්සු ක්‍රියා කරන්න පටන් ගන්න. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ මනස කියන එක පවස්සර මිදම් බික්ක වේ ඉදන් චිත්තං. මේක චූටි කාලේ ප්‍රභාස්වරයි. හැබැයි මේක වර්ධනය වෙන්න තමයි බාහිර උපක්ඛිලයේ සැවිලා මේක කෙලෙසිලා මේවා කරලා වෙන එක එක දෘෂ්ටිවාදයන් වලට මිනිස්සු යන්නේ. ඒ කියන්නේ ළමයි කුපතින් අපරාධකාරයෙක් වෙන්නේ නැහැ නේ ගමන මහත්මයා. ළමෙක් අපරාධකාරයෙක් බවට පත් වෙන. ඒ කියන්නේ මිනිස්සෙක් නරක මිනිහෙක් කියන එක අපි ගමුකෝ අපරාධත් අයින් කළා. පළවෙනිම කාරණාව දෙමාපිය රැකවරණය සහ ඒ ආදරේ කරුණාව හරියට ලැබිලා නැත්තම් එතන. ඊළඟට දුප්පත් සමාජයක නම් උපදින්නේ. ඒ කියන්නේ අපි කියමුකෝ කෑම හොරකම් කරලා නම් ගන්න වෙන්නේ ඉපදෙන තැනක ළමයි. ඒ මිනිස්සයාට චූටි කාලේ ඉඳලා මොකද්ද කරන්නේ? ඒකනේ කරන්න වෙන්නේ. ස්වභාවයෙන්ම. අන්න හරි. එතකොට තාමත් තේරෙන්නේ නැති මේ බුදුහාඳුරු විග්‍රහ කරන්න හදපු පරාසය මොකක්ද කියන කාරණා. ඊළඟට තමයි වැරදි නරක මිත්‍රාශ්‍රය ආරවම ආපු ගමන් මොකද වෙන්නේ? ඔව්. ළමෙක් අර්බුදයකට යනවා. ඒ කියන්නේ නිතරම අර කියනවා නේද? කල්යාණ මිත්‍රාශ්‍රය කියන බුද්ධාගම. ඔව්. දැන් අපි මේ පශ්චාත් කාලීනව ගොඩනගපු ප්‍රාර්ථනා ගාථාවලත් අපි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය කියලා කියන්නේ. ඒකත් පසු කාලීනව ගොඩනගපු එකක්ද? ඒක බුද්ධ කාලේ තිබ්බේ නෑ එහෙම එකක් නේ. ඒක මුල්ම මේව එක්කට යන එකක් නෙමෙයි මේව කරලා. අපි ප්‍රාර්ථනා ගාථාවක් නේ. ප්‍රාර්ථනා ගාථාව. බුද්ධාගමේ ප්‍රාර්ථනා නෑනේ. ප්‍රාර්ථනා නෑනේ. ඉමිනා පුඤ්ඤ කම්මේන කියලා කියන මම මේ කරපු මේ පුණ්‍ය කර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් මාමේ බාල සමාගමෝ බාල ආශ්‍රයයන් නොලැබේවා සතන් සමාගමෝ හෝතු සත්පුරුෂ ආශ්‍රයක් ලැබේවා ප්‍රාර්ථනානේ හෝතු කියලා ආපු ගමන්ම යාව නිබ්බානපත්‍ය පස්සේ නිවන් ලැබේවා කියන එක තමයි. ඒක ඔය ගාථාව නිර්මාණය වෙන්න අර මුල් අදහස් මේවා කරලා තියෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක වැදගත් වෙනවනේ. මොකද දැන් මයින්ඩ් එක බෙදුවනේ අවබෝධයේ කොටස් හතරකට බෙලුවා බුද්ධාගම. පළවෙනි තව උග්ගටිතඤ්ඤු. ඒ කියන්නේ කියපු ගමන් දේවල් වැටහෙන උදවියේ ඉන්නවා. ඒ කියන්නේ ඒ යෝනිසෝ මනසිකාරය ටික කරන. ටික තියෙන අය ඉන්නවනේ. ඔව්. ඒගොල්ලොත් එක්ක කතා බහක් කරන් යන්න ලේසි. අනිත් අය තමයි විපටිතඤ්ඤෝ කියන්නේ. ඒ කියන්නේ මධ්‍යම බුද්ධි මට්ටමක් තියෙනවා. ඊළඟට ඤෙය්‍ය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අර ගුරුන් ආශ්‍රයේ ඉඳලා අර කල්යාණ මිත්‍ර ඇසුර ධර්මයේ ශ්‍රවණය කරලා පොඩ්ඩක් සෑහෙන කාලයක් ප්‍රැක්ටිස් කරලා
දර්පය අවබෝධ කරගන්න කට්ටිය සමහර කොටසක් ඉන්නවා පදපරම. ඒ කියන්නේ මොනවා කිව්වත් ඒගොල්ලොත් එක සංවාදයක් ගොඩනගන්න බෑ. කලිය මුණින් පැත්ත මුණින් අතට හරවලා වතුර දානවා වගේ. වතුර දානවා වගේ වැඩක්. ඉතින් ඔය ඒ කාරණාත් එක්ක මේවා කළා. එතකොට මේ ඊළඟ තමයි මේක මේ සම්මාදිට්ඨියේ තවත් විග්‍රහයක් තමයි කියන්නේ අර මේ කියන්නේ අපි මේ එක්රැස් කරන දේවල් වල සමුදය නිරෝධය දකින්න නුවණ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය තියරියට අනුකූලව සමාජයේ විග්‍රහ කරගන්න හැකියාව ලැබීමත් සම්මාදිට්ඨිය. ඔව් මේ නිවැරදි දැක්ම ගැන අපි කතා කරන්නේ. මොකද තියරි හතරක් නෙමෙයි තියෙන්නේ. තියරි හතරන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නය හට ගැනීම, ඊළඟට ප්‍රශ්නයෙන් මිදීමේ මාර්ගය. මේ ව්‍යවහාරික ලෝකයට අරගෙන බැලුවොත් මේක නිකන් ඕනෑම අරුබුදයක් ඇනලයිස් කරන්න ගන්න පුළුවන් හොඳ මේ සතර ක්‍රමවේදයක් නේද ගැමුණු මහත්මයා. ඔව්. නේ දැන් ඔබතුමාට ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔයා ප්‍රශ්නේ කියව ගත්තේ නැති වුණොත් උත්තරයක් හොයාගන්න පුළුවන්ද? ප්‍රශ්නේ කියව ගන්න ඕනේ. ප්‍රශ්නේ කියව ගත්තින් තමයි ඔයාට ප්‍රශ්නේ හටගත්තේ කොහොමද කියලා තීරණය වෙන්නේ. ප්‍රශ්නේ හටගත්ත විදිහ තේරුම් ගත්තාම තමයි ඔයාට ප්‍රශ්නෙන් මිදෙන ක්‍රමය පිළිබඳ කල්පනා කරන්න පුළුවන්. ප්‍රශ්නේ මිදෙන ක්‍රමය ඔයා කල්පනා කරොත් තමයි ඔයාට මිදීමේ මාර්ගය අනුගමනය කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම ඒ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ අපිට බැලන්ස් කරගන්නත් අමාරු වෙනවනේ.